සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද ඔයාලා සතුටින් සනීපයෙන් ඇති කියලා හිතනවා. අදත් ඔන්න වීඩියෝ එකක් අරන් ආවා. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ අද දවසේ කරන වැඩ ටිකෙන් ටිකක්. මල් තවානකට යන්නත් හිතන් ඉන්නවා. තව මේ මල් පැල දෙකක් ගෙනාපුවා තියෙනවා. ඒ දෙක හිටව ගන්න තමයි මේ හදන්නේ. මම මේකට දාලා තියෙන්නේ වැලි, පොල් එලි කෑලි, කුකුල් පොහොර ටිකකුයි. කොම්පෝස්ට් පොහොර ගෙනාපුවා නෑ. ඉතින් ඒ චුට්ටක් විතර දැම්මේ කුකුල් පොහොර. නැත්තම් සැර වැඩි වුණොත් එහෙම පැලේ මැරෙන්න බලනවනේ. මේ පැලේ ලස්සනයි නේද? ඔයාලා ගාව නම් ඇති. ඉතින් මේ පැල මා ගාව තිබ්බේ නැති නිසා අරන් ආව දැකලා. මටත් වඩා අපේ පුතා තමයි මල් පැලවලට කැමති. ලස්සන පැලයක් දැක්කොත් කොහෙද හරි ඒක අපි ගෙනියමුද කියලා අහනවා. ඉතින් පුංචි පුතාලා දුවලටත් පුළුවන් තමන්ගේ නිවස ලස්සනට තියාගන්න අම්මට උදව් කරන්න ලස්සන පැල හිටවලා එහෙම. මේ තමයි ඉතින් හිටවගත්ත පැල ටික. ලස්සනට තියනවා නේද හිටවගත්තට පස්සේ. මේ පැලේ නම් හිටවනවා මේ වීඩියෝ කරගන්න බැරි වුණා. මං හිටවල ඉවර වුණාට පස්සේ තමයි පුතා මේ ටික වීඩියෝ කරේ. ලස්සනයි නේද මේ පැලේ? ඕකේ පාටවල් තියෙනවා දෙක තුනක්ම. මේ නම් හදන්නේ පොල් ගෙඩියක් ගෙන ආපු එක. මේ පොල් එලි ටිකක් තියෙනවා. මිරිස් පැලේ වටේට අල්ලගන්න කියලා. පොල් එලි ඇල්ලුවට නම් වැඩක් නෑ. ඉතින් මේ තලගොය ආපු ගාම ඔක්කොම පෙරලනවා. මෙහි තලගොය ඉන්නවා ගොඩක්. ඒ කියන්නේ මේ හැම තැනම ඉන්නවා. මේ පොල් එලිවත් මුකුත් තියන්නේ පෙරලනවා ඇවිත්. ලාඩක් පත්තක් කපාගෙන ආව මිරිස් පැල ටිකට දාන්න. අත්ත නම් මට ඕනි තව පොඩි වැඩකට. ඉතින් කොළ ටික කපලා මේ මිරිස් පැල වටේට දාන්න කියලා තමයි හදන්නේ. එක අත්තක් කපන්න ආවේ. ලාඩක් නම් ගොඩක් තියෙනවා. ඒ වුණාට මේ දැනට මම එක අත්තක් කපන්න ආවා. ඒකේ කොළ ටික පැල ටිකට දාගන්න. හොඳට පොහොර වෙනවා. ඔයාලත් තියෙනවා නම් දාලා බලන්න මිරිස් පැල වලට මේ ඔය මේ පැලවලට මිරිස් පැලවලට එහෙම ඕනම දෙයකට හොඳට පොහොර වෙනවා මේ ලාඩප්පතු. අපේ පැත්තේ නම් ඉතින් ලාඩප්ප කියලා තමයි කියන්නේ. ඔයාලා කොහොම කියනවද දන්නේ. මේකට එක එක නම් තියෙනවනේ එක එක පළාත්වල. ඔයාලා මේ ලාඩප්ප වලට කියන නම් ඔයාලාගේ පළාත්වල කොහොමද කියන්නේ කියලා මට කියන්නකෝ බලන්න. මම ලාඩප්පත් කපාගෙන ආවේ මෙන්න මේ වැඩේටත් එක්ක. මගේ බණ්ඩක්කව පැල ටික ඔක්කොම මේ වැස්සට ඉඳලා වැස්සනේ. වැස්සට ඔක්කොම පාත් වෙලා. ඉතින් මේ බණ්ඩක්ක ගස් ටික ගැට ගහන්න තමයි හදන්නේ. පොටු ටිකක් හිටවලා. කරලුත් හැදිලා තියෙන්නේ දැන්. චූටි කරල් තියෙනවා. ඉතින් අපරාධනේ ලස්සනට හැදුන පැල ටික. ඉතින් කෝඩු ටිකක් හිටවලා ගෙට ගහ ගන්නවා මේ. අපි මොනවා හරි වගා කරගන්න ඕනේ දැන්. දැන් නෙමෙයි ඉතින් කොහොමත් වගා කරගන්න එක හොඳයි. මොනවා හරි ගෙදරට කන්න බොන්න ගන්න. කඩෙන්ම සල්ලි දෙති ඉතින් ගේන්න ඕනේ නෑනේ. ඒ කඩෙන් ගෙනාවත් ඒවා ඉතින් බෙහෙත් ගහලා තියෙන්නේ. ගෙදර මොනවා හරි හදා ගන්නවා නම් ඉතින් ඒක අපි දන්නවනේ අපි බෙහෙත් ගහන්නේ නෑ. ඒක අපි ඉතින් ඔය කුකුල් පොහොර හරි කොම්පෝස්ට් හරි දාලානේ හදාගන්නේ. මේ පැල ටික හිටවගත්ත දවස්වලත් මම ඔයාලට පෙන්නුවා. එතකොට නම් පැල ටික ඉතින් චූටි. දැන් ඉතින් මෙහි දැන් ලොකු වෙලානේ.
පැල ටික නිවිති පැලයි ඔක්කොම මල් පැලයි එකක තියෙනවා මේකේ. ඉතින් මේ නිවිති පැල ටික වෙන් කරගන්න තමයි හදන්නේ හිටව ගන්න කියලාද. ඉඳලා ඉතින් මෙහෙට වැස්සන්. ඉතින් ඒ වැස්සත් එක්ක මම බැලුවේ මේ පැල ටිකත් හිටව ගන්නවා කියලා. මම මේ ගෝණි වලට පස්පුරවල දැන් ගොඩාක් දවස් පස්පුරවල තිබුණාට වැස්සේ නැති නිසා හිටව ගත්තේ නෑ. වතුරත් ඉතින් අපිට අඩුයිනේ වතුර දාන්නත් බෑ. ඉතින් වැහැපු නිසා අද මේ හිටව ගන්න කියලා හදන්නේ. මේ පැල ටික නම් චුට්ටක් ලොකුයි. තව පොඩි පැල ටිකකුත් තියෙනවා. ඒ වුණාට අර හිටව ගත්තේ නැති නිසා මේ පැල ටික චුට්ටක් මෝරලා වගේ තියෙන්නේ. ඒ වුණාට ඉතින් ගලවලා හිටවගෙන බලනවා පැල වුණොත් ඉතින් පැල වෙයි කියලා හිටවලාම බලනවා ඉතින්. මේ වැස්සත් එක්ක අපිට ලොකු හානියනේ. හැම තැනම කෙසෙල් පඳුරුත් පෙරලිලා කෙසෙල් කැනක් එක්ක තිබුණ ගහකුත් කඩාගෙන වැටිලා. මේක නම් ඉතින් මට මේ වීඩියෝ එකට ගේන්න බැරි වුණා. ඉතින් අර වහින්නේ කිය ඉඳලා ඔන්න වැස්සා ඉතින් ලොකු හානියකුත් කරගෙනම මේ තමයි මං අර කිව්ව මේ මෝරපු පැල ටික පොඩි වුණාට මේ මෝරලා බලන්න මේ ටික නිකන් කහ වෙලා මෝරලා ගිහින් ඒ වුණාට ඉතින් හිටවනවා. හිටවගෙන ඉවරයි නිවිති පැල ටික නම්. බලන්නකෝ හිටවගත්ත නිවිති පැල ටික. ඔය ටික හැදිලා ලොකු වුණාට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්කෝ. මේ වැල ඔයාලා අඳුරනවද? බලන්නකෝ මේ වැල මොකක්ද කියලා. වැල නම් තාම පොඩි. ඒ වුණාට මලුත් පෙපිලා ඒ වැලේ. කොමඩු වැලක් තමයි ඒ තිබුණේ. මේ බලන්නකෝ මේ මල් පැලේ මං කොයිද තියලා තියෙන්නේ කියලා. අපේ පුතාගේ බෑග් එකක මේ අර පේට් එකක් තමයි පිටේ ගහලා තිබුණේ. මේ බලන්නකෝ මේ සමනැල්ලු ටික. මේ සමනැල්ලු හැදෙන්නේ දාලඹුවෙකින් නෙවෙයි. නිකන් අර පිටි එකක් වගේ හැදෙන්නේ කොළේ යට. ඒකෙන් තමයි මේ සමනැල්ලු හැදෙන්නේ. මේක මේ ජම්බු ගහක මර ලොකු ගෙඩි හැදෙන ජම්බු ගහක තමයි මේ කොළ යට මේ සමනැල්ලු ඉන්නේ. ගොඩ ඉන්නවා සමනැල්ලු. මේ බලන්නකෝ. හිතා ගන්න බැරි විදිහට මේ ගොඩාක් හැදෙනවා මේ ගහේ. ඇයිද මන් දන්නේ. මේ තමයි මං ඔයාලට කිව්වේ අර මල් තවාන ඇන්තූරියන් පැල එහෙම තියෙනවා ලස්සන ඇන්තූරියන් පැල ටිකක්. ඒ වුණාට මේ අර අපිට ඕන පැල තිබ්බේ නෑ මේ තවානේ. ඉතින් තිබිලා එකම එකක් අරගෙන ආවා. බලන්නකෝ මේක ලස්සනයි නේද? මේක මේ જાතිය හුලඟෙන් කිව්වා හැදෙන්නේ. මේ මුල් ඇද ගන්නවා ලණු වලට. එහෙම ලන්නක තමයි ඒක හදලා තියෙන්නේ. තෙත ගතිය නිතරම රැඳිලා තිබුණාම හොඳට හැදෙනවා කිව්වා හුලඟට. ඒකෙන් පැලයක් තමයි අපි ගෙනාවේ. මේ තමයි මම මේ පාර අලුතින් සල්ලි ඉතිරි කරන විදිහ. එතටම අපේ අතේ තියෙන මුදල් ඉක්මනට වියදම් වෙලා යනවනේ. ඉතුරුවක් නැහැ. ඉතින් මෙහෙම පෙට්ටියක් කලවලා මේ විදිහට හදාගෙන කීයක් හරි ඉතිරි කරලා කිචන් එකට ඕන කරන බඩුමුණු හරි ගන්න තමයි මම හිතන් ඉන්නේ. මේ පෙට්ටියේ මම එකතු කරන්න හදන්නේ රුපියල් 10,000ක මුදලක්. දැන් නම් ඉතින් තියෙන්නේ මාරු 150ක් වගේ. ඉතින් මේක දාගෙන කොටු කපා ගන්නවා. අපිට ඉතින් අතේ තියෙන මුදලක් දාලා කොටු කපා ගන්න පුළුවන්. ඉක්මනට ඉවර වෙන්න ඕන නම් ඉතින් අපිට ඉක්මනට සල්ලි දා ගන්න පුළුවන්. ඔය කඩේගෙන ගිහිල්ලා ඉතුරු වෙන මුදලක් එහෙම අපිට ඔය දෙකේට දා ගන්න පුළුවන් නේ. ඉතින් එහෙම හිතාගෙන තමයි මම මේක මේ හදන්න ගත්තේ. ඉතින් ඔයාලත් කරලා බලන්න. ගොඩක් හොඳ ක්‍රමයක් තමයි.